අර තියෙන්නේ ස්වර්ණමාලී මහසෑයි කියලා ඈතින් දැකලා හිත පහදවාගෙන ශ්‍රද්ධාව උපදවාගෙන දෙව්ලොව ඉපදිච්ච අය ගැන නෙමෙයි සදහටම සංසාර සාගරෙම සමු අරගෙනම ගියපු පිරිසේ සීමාවක් නැහැ කියලායි සඳහන් කරන්නේ. එහෙමනම් වැන්දොත් කොහොමද? පිදුවොත් කොහොමද? හුණු ටිකක් කාලේප කළොත් කොහොමද? අතපතු ගාලා දැම්මොත් මළුව කොහොමද? ඒ තරම් ආනිසංසයක් තව කොහෙන් ලබන්නද කියන කාරණාව අපිට හිතන්න මෙතන ඉතුරු කරලා තියෙනවා අපේ ප්‍රඥාව මෙහෙවල. ඒ තරම් අප්‍රමාණ ආනිසංස සහිත මේ මහා පූජා වස්තුන් භාග්‍යතුන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ කරුණාව හින්දාම අපිට බුදුරජාණන් වහන්සේ දාන්නේ. ස්වර්ණමාලී මහසෑය තමයි තුන් ලෝකයේම මහසෑය, එකම මහසෑය. තුන් ලෝකයේම බුදුරජාණන් වහන්සේගේ වැඩිම ධාතුන් වහන්සේලා වැඩි නිර්වාණවල සෑය. කරඬුවක නෙවෙයි. ඒ ධාතුන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේගේ ශරීරය හැදිලා තියෙනවා. පිරිනුවම් පානවා වගේ. ඒ හැදිච්ච ශරීරයෙන් ඉරිදියෙන් මස් මාංශ හැම හැදිලා මේ රෝම කූප පවා තියෙනවා. හුස්ම හෙලන්නේ නැති එකයි, නිත් විවර කරන්නේ නැති එකයි විතරයි රුවන්වැලි සෑය ඇතුලේ බුදු පිළිම නිර්මාණය වුණ බුදුරජාණන් වහන්සේගේ වෙනස. පිළිමයක් නෙවෙයි. ඉරිදියෙන් හැදිච්ච බුදු සිරුර රුවන්වැලි සෑය ඇතුලේ වැඩ ඉන්නවා. උතුරට හිසලා දකුණට පයලා බටහිරට මුහුණලා නැගෙනහිරට පිටුපා තමයි ඒ උතුම් බුදු සිරුර තියෙන්නේ. සුන්දර රශ්මි ධාරා විහිදී ධාතු පරිනිර්වාණය වෙනකල් මේ බුදු සිරුර රුවන්වැලි සෑය වැඩ ඉන්නවා. රුවන්වැලි සෑයේ ඇතුලේ තියෙන බුද්ධ චරිතේ ප්‍රතිමා එළියට ගත්තොත් රුවන්වැලි සෑයේ මළුව වගේ 4-5 ගුණයක් ඕන. එච්චර ඇතුලේ තියෙනවා. මේ පෘථිවි තලයේ වටිනාම මාණික්ක රන් රිදී මුතුමැණික් රුවන්වැලි සෑය ඇතුලේ තියෙන්නේ. රුවන්වැලි මහ සෑයේ බුදු සිරුර මැවිලා ප්‍රාතිහාර්ය පෑවා. සියලු රහතන් වහන්සේලා වැඳපු තැන. වාහල් කඩවල පවා ධාතුන් වහන්සේලා නිදන් කරලා තියෙන රුවන්වැලි සෑය. ඒ නිසා ස්වර්ණමාලී මහ සෑයට ජීවිතේ පූජා කරලා වැඳලා පුදන අයට එයාලට දේවාලයක් ඕනේ නැහැ. එයාලගේ හිතේ බුදුරජාණන් වහන්සේගේ සරණ පීඨ ඒ විදිහටම තියෙනවා. හදිහෝනියමක්වත් වදින්නේ නැහැ පින්වත්නි රුවන්වැලි සෑයට ජීවිතේ පූජා කළාට පස්සේ. නිතර බෝධින් වහන්සේට පූජා තිතිය ඉන්න අයට හදිහෝනියමක්වත් වදින්නේ නැහැ. තියෙන හදිහෝනියන් දුර වෙලා යනවා. අරහං व्रतयन् पिरिपुं चरितेन् मनरं वचनेन्द उतुं दिवियन् अभिमन्